දකුණු ඉන්දියාවේ සුපිරි තරුව විජේ දැන් තමිල්නාඩුවේ මහා ඇමති පුටුවේ වාඩි වෙලා ඉවරයි. හැබැයි ඔහු වැඩ පටන් ගන්නත් කලින්ම ඔහුට ලංකාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් ලැබිලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව එක ගනුදෙනු කරද්දී ඊටාම පරිස්සම් වෙන්න කියන කාරණාව. ශ්‍රී ලංකාව කියන්නේ තාමත් කලාපයේ නිහඬ බලවතෙක් කියන එක නොකියා කියපු මේ පණිවිඩය ශ්‍රී ලංකාව සතුරු කරගෙන ඔහුට අනාගතයක් නොමැති බව පෙන්වලා දුන්නා. ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකෙක් වන එම්.ආර්. නාරායණ ස්වාමී විවෘත ලිපියකින් විජයට දැනුම් දෙන්නේ පරණ පන්නේ ഘോഷාකාරී දේශපාලනය එක්ක ශ්‍රී ලංකාවත් එක්ක තවදුරටත් කරන්න එපා කියලා. ඇයි ඔහු මෙහෙම කියන්නේ? අද අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. විජයට ලැබුණු මේ උපදේශමාලාවේ ප්‍රධාන කරුණු 4ක් තියෙනවා. අපි එකින් එක අරගෙන බලමු මේ මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔහු විජයට කියනවා සතුරා නිවැරදිව හඳුනා ගන්න කියලා. හැමදාම තමිල්නාඩුවේ දේශපාලඥයෝ කරන්නේ ලංකාවේ නාවික හමුදාව ඉන්දීය දීවරයන්ව අල්ලනවා කියලා කෑ ගහන එකයි. හැබැයි නාරායණ ස්වාමී පෙන්වලා දෙන්නේ වෙනමම කතාවක්. ඇත්තටම මෙතනදි වෙන්නේ තමිල්නාඩුවේ දීවර මුදලාලිලාගේ ලොකු බොටම් ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට ඇවිත් මත්ස්‍ය සම්පත විනාශ කරන එකයි. මේකෙන් පීඩාවටපත් වෙන්නේ ශ්‍රී ලංකාවේ යුතුරේ ඉන්න දමිළ දීවරයන්මයි. ඒ නිසා මේක ඉන්දියාවයි ලංකාවයි අතර සටනක් නොවේ. තමිල්නාඩු දීවරයෝ සහ ලංකාවේ උතුරේ ඉන්න දමිළ දීවරයෝ අතර ප්‍රශ්නයක් කියලායි ඔහු විජයට පෙන්වලා දෙන්නේ. විජේ මැතිවරණ කාලේ ප්‍රභාකරන්ව වර්ණනා කරපු එක ගැනත් මෙතනදී ලොකු විවේචනයක් එල්ල වෙනවා. ප්‍රභාකරන් අතින්ම තමන්ගේම ජනතාව පීඩාවට පත් වුණු හැටිත් දමිළ දේශපාලඥයන් ඝාතනය වුණු හැටිත් අමතක කරන්න එපා කියලා ඔහු විජයට කියනවා. සමූල ඝාතන වැනි සටන් පාල්ටවලට රැවටෙන්නේ නැතුව සැබෑ සංවර්ධනය ගැන හිතන්න දැන් කාලේ හරි කියලා ඔහු විජයට අවධාරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ඇත්තටම මුහුණ දෙන ප්‍රශ්න හඳුනාගෙන හුදු දේශපාලන සටන් පාටවලට සීමා වෙන්නේ නැතුව දිල්ලි මධ්‍යම රජයත් එක්ක එකතු වෙලා රාජ්‍ය තාන්ත්‍රිකව විසඳගන්න උත්සාහ කරන්න කියලා ඔහු විජයගෙන් ඉල්ලනවා. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව කියන්නේ ආර්ථික වශයෙන් ගත්තාම එකට ගනුදෙනු කරන්න පුළුවන් ලොකු වෙළඳපොළවල් දෙකක්. අන්තවාදී ජාතිකවාදයට වඩා නිහඬ රාජ්‍යතාන්ත්‍රික භාවය පාවිච්චි කරලා දෙපැත්තටම වාසිදායක වෙන විදිහට වැඩ කරන එක තමයි බුද්ධිමත්ම මහා ඇමතිවරයෙකුගේ ලක්ෂණය කියලා ඔහු මේ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වලා දෙනවා. මෙතනදී ඉන්දියාව විජයට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ තමයි දකුණු ඉන්දියාවේ දේශපාලනයට ශ්‍රී ලංකාව කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා ශ්‍රී ලංකාව තරහ කරගෙන ඉන්දියාවටවත් ඉදිරියට යාමක් නැහැ. අපි හිතුවට ලංකාව පොඩි ඒ නිසා ඉන්දියාවට අපිව වැදගත් නැහැ කියලා. ඒක වැරදි කියලා මේ ලිපියෙන් ඔප්පු වෙනවා. තමිල්නාඩුවේ ආර්ථිකයත් මේ වෙලාවේ තියෙන ලොකු අර්බුදයක. ඉතින් අසල්වැසි රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහලා කාලේ නාස්ති කරනවද? නැත්නම් තමන්ගේ ප්‍රාන්තයක් දියුණු කරගෙන ලංකාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවද කියන එක විජේ ඉදිරියේ දැන් තියෙන ලොකුම අභියෝගය. ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ? විජේ මේ උපදෙස් පිළිපදීද? නැත්නම් සුපුරුදු තමිල්නාඩු දේශපාලන ක්‍රමයටම යයිද? ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.